අද අරගෙන ආවේ 2013 ආපු පීමාක් කියන කතාව. යුද්ධෙට ගියපු යාළුවෝ පස් දෙනෙක්ට ආයි ගමට එද්දී මෝහන පාන්න වෙච්ච සිද්ධියක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. ඉතින් කතාව පැත්තට යන්න කලින් තාම ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අපි යමු කතාව පැත්තට. මේ ඉන්නේ නම් මෙයාට බබෙක් හම්බ වෙන්න ඉන්නේ. මෙතනදී මෙයාට අමාරු වෙනවා. ඒත් මෙයාගේ උදව්වට කිසිම කෙනෙක් මෙතන නැහැ. ඊට පස්සේ පෙන්නන්නේ යුද්ධයට ගිහිල්ලා ඉන්න සෙබළු පස් දෙනෙක්ව. මේ ඉන්නේ තාර්. මෙතනයි තාර් කියන්නේ අපේ හමුදාවට හොඳටම තුවාලයි. අපි ඔක්කොටම මැරෙන්නයි වෙන්නේ. අපේ උදව්වට කවුරුත් එන එකක් නැහැ. මේ වෙද්දිත් අපි ගාව තිබ්බ ආයුධත් ඉවරයි කියලා. එතකොට ඒ ගාගෙන හිටිය පුවාක් තාර්ගේ ඔළුවට ගහනවා. ඊට පස්සේ එයා නැගිටලා එයාගේ යාළුවෝ හතර දෙනාගේ බය නැති කරන්න එක එක දේවල් කියනවා. මෙතනදී පුවාක් කියනවා අපි ගාව තුවක්කු නැති වුණාට අපි ගාව කඩු තියෙනවා. මේ වගේම පහර දීලා අපිට සතුරන්ව පරාජය කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඊට පස්සේ කට්ටියම කඩුත් අරගෙන යුද්ධයට යනවා. ඒත් අවාසනාවකට මේගොල්ලන්ට හොඳටම වෙඩි වදිනවා. මෙතනදී කොහොම හරි මේ යාළුවෝ පස් දෙනා පස් කණ්ඩියක් අස්සට ගිහිල්ලා හැංගෙනවා. ඉතින් මෙහෙම ඉද්දි මාක් කියනවා මගේ වෙඩි දනක්ට මේ වෙද්දිත් බබා හම්බෙලත් ඇති මං කොහොම හරි ගෙදර යන්න ඕනේ කියලා. මෙතනදී තාර් ෂින්ගෙන් අහනවා අපි දැන් කොහොමද මැරෙන්න යන්නේ එකේ මන්න වගේ ප්‍රශ්නයක් අහන්නද ඇයි වගේ කොණ්ඩේ හැමදාම ඔහොම තියෙන්නේ කියලා. එතකොට ෂින් කියන්නේ මම පොඩි කාලේ අපේ ගමේ වසංගතයක් තිබ්බා. එතකොට අපේ අම්මා දෙවියන්ට බාර වෙලා තියෙනවා මාව බේරලා දුන්නොත් ජීවිත කාලෙටම මගේ කොණ්ඩේ මේ විදිහට තියාගෙන ඉන්න ඒකයි මේ කියලා. ඊට පස්සේ මේගොල්ලෝ මෙතනින් පැනලා යන්න හදද්දි මාකට වෙඩි වදිනවා. ඊළඟට අපිට පෙන්නන්නේ නක් මාගේ නම කියලා කතා කරනවා. එතකොටම ඒ ගමේ මිනිස්සු මොකක් හරි දෙයකට හොඳටම බය වෙලා ගෙවල් ඇතුළට ගිහින් දොරවල් වහගන්නවා. මෙහෙම ටික දවසක් ගියාට පස්සේ මාක් එයාගේ යාළුවොත් එක්ක ගමට යනවා. පේන විදිහට මේගොල්ලන්ට යුද්ධෙන් බේරෙන්න පුළුවන් වෙලා. ඒත් මුළු ගමම පාළුවට ගිහිල්ලා ගමේ මිනිස්සු කවුරුත්ම නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ මාගේ ගෙදරට යනවා. ඒත් ගෙදර කවුරුත් නැහැ. මෙතනදී මාක් තොටිල්ල පැද්දෙනවා දැකලා ගිහින් බලද්දි තොටිල්ලේ මොකුත්ම නැහැ. එතකොටම එයාගේ බිරිඳනක් ඇවිල්ලා මාක්ව බදා ගන්නවා. ටික වේලාවක් ගියාට පස්සේ මාක් එයාගේ යාළුවන්ව එයාගේ බිරිඳ නක්ට හඳුන්වලා දෙනවා. ෂින්, පුවාක්, තාර් ඒ කියලා. මෙතනදී මාක් යාළුවන්ට කියනවා ඉස්සරහා තියෙන්නේ අපේ මැරුණ නැන්දයි ගෙදර. දැන් මේ කවුරුත් නැහැ. දවස් දෙක තුනක් මෙහි ඉඳලා විවේක අරගෙනම ඕගොල්ලන්ගේ ගෙවල් වලට යන්න කියලා. ඉතින් එදා රෑ වුණාට පස්සේ නක් කියනවා මාක්ට මට ඔයාව ගොඩක් මතක් වුණා. මං හැමදාම යටි උලට වෙලා ඔයා එනකන් බලන් හිටියා කියලා. එදා රෑ මාක් එයාගේ ගෙදරයි යාළුවෝ හතර දෙනා මාගේ නැන්දයි ගෙදරයි නිදා ගන්නවා. ටික වේලාවකින් නක් එයාගේ ළමයාව නලවන්න පටන් ගන්නවා. ඒ සද්දය ඇහිලා ගමේ මිනිස්සු හොඳටම බය වෙනවා. පවුවෙන දවසේ යාළුවෝ ඔක්කොම ගමේ තියෙන පොළට යන්න පිටත් වෙනවා. මේ වෙලාවේ මේගොල්ලෝ දකිනවා යුද්ධෙදි මැරිච්ච සෙබළුන්ව ඥාතීන්ට බාර දෙන්න අරගෙන යනවා. මෙතනදී ෂින් නක්ට අත වැනුවම නක් ඔරවගෙන ඉන්නවා. ෂින් ආයෙත් හැරිලා බලද්දි නක් එතන නැහැ. ටික වේලාවකින් මෙයාලා පොළට යනවා. මේ වෙලාවේ මාක් කඩයක් ගාවට ගිහින් බඩු ඉල්ලුවම ඒ කඩේ ගෑනු කෙනා මාක්ව දැකලා අද බඩු විකුණලා ඉවරයි කියලා එතනින් දුවනවා. ඉතින් ඊළඟට මේගොල්ලෝ මාළු විකුණන කඩයක් ගාවට ගිහින් මාළු ගන්න හදද්දි එයාත් මාක්ව දැකලා හොඳටම බය වෙලා මාළු ටිකක් දාලා දුවනවා. ඊළඟට මේගොල්ලෝ ගමේ තියෙන තැබෑරුමකට යනවා. එතකොට එතන හිටිය ගෑනු කෙනා මාක් වඳුරගෙන මාක්ට කියනවා නක් එයාගේ දරුවා හම්බ වෙනකොට මැරුණා. එයා ඊට පස්සේ ගමේ හොල්මන් කරන්න ගත්තා. ඔයා කකුල් දෙක යටින් නක් දිහා බලන්න. එතකොට ඔයාට නක්ගේ ඇත්ත ස්වරූපේ බලා ගන්න පුළුවන් වෙයි කියලා. එතකොට මේ ගෑනු කෙනාගේ පුතා ඇවිත් මාක්ට කියනවා අපේ අම්මා කිව්වේ ඒවා ගණන් ගන්න එපා. මෙයා බිව්වම විකාර කියවනවා කියලා ඒ ගෑනු කෙනාව එතනින් අරගෙන යනවා. මෙතනදී ෂින්ට නක් ගැන සැක හිතෙන්න පටන් ගන්නවා. ඉතින් එදා රෑ මාගේ යාළුවෝ මත්පැන් බොන ගමන් ඉද්දි ෂින්ට කියනවා මාගේ ගෙදරට ගිහිල්ලා මාක්වත් එක්කන් එන්න කියලා. ඉතින් ෂින් බයෙන් මාගේ ගෙදරට යද්දි ගෙදර පඩිපෙළ කඩාගෙන බිමට වැටෙනවා. ඒත් මෙයා කොහොම හරි උඩට නැගලා බලද්දි මාක්ගේ ගෙදර අවුරුදු ගානකට කලින් අතෑරලා දාපු ගයක් වගේ හැමතැනම කොළහතු. මේ වෙලාවේ තොටිල්ල නිකම්ම පැද්දෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට බය වෙලා ෂින් දුවනවා. එතකොට බිමට වැටිච්ච දෙහිගිඩිය කවුරු හරි කෙනෙක් දිග අතකින් අවුලලා ගන්නවා. ෂින් දකිනවා. ඊට පස්සේ මේ වෙච්ච සිද්ධිය ෂින් ගිහිල්ලා එයාගේ යාළුවන්ට කියනවා. මාගේ ගෙදර පාළුවට ගිය ගයක් වගේ මන් දැක්කා නක් එයාගේ අත උඩේ ඉඳන් පල්ලෙහාට දික් කළා දෙහිගෙඩියක් අවුල ගත්තා කියලා. ඒත් යාළුවෝ කියන්නේ නක් කෝට්ටකින් දෙහිගෙඩිය ගන්න ඇති කියලා. මෙතනදී ෂින් කියනවා අර තැබෑරුමේ හිටිය ගෑනු කෙනා නක් දිහා කකුල් දෙක යටින් බලන්න කිව්ව එක මම පොඩි කාලේ අපේ අම්මත් මට කියලා තියෙනවා. ඒ විදිහට කවුරු හරි කෙනෙක් දිහා බැලුවම එයා හොල්මනක් නම් අපිට අඳුර ගන්න පුළුවන් කියලා. මේ අතර ටිකක් එහාට වෙන්න මිනිහා ගඟේ පාවෙනවා. පේන විදිහට අර තැබෑරුමේ හිටියේ ගෑනු කෙනා වගේ. ඉතින් පහුවෙනිදා යාළුවා ටික මාක්ගේ ගෙදර වැඩවලට උදව් වෙන ගමන් ඉන්නේ. මෙතන
මෙතනදී තාර් පොරවක් හොයන්න මාක්ගේ ගේ ඇතුළට යනවා. එතකොට ගෙදර අතහැරලා දාපු ගයක් වගේ. මෙතනදී තාර්ට කලින් දවසේ රෑ චින් කිව්ව දේවල් මතක් වෙනවා. මේ නිසා තාර්ට නග් ගැන සැක හිතලා කකුල් දෙක යටින් බලනවා. ඒත් නග්ගේ වෙනසක් පේන්න නැහැ. ඊට පස්සේ මේ ගැන තාර් ෂින්ටත් කියනවා. ටික වේලාවකින් තාර් පොඩි වැඩක් කරන්න වත්ත පල්ලෙහාට යනවා. එතකොට එයාගේ ඉස්සරහා මිනිහක් තියෙනවා. තාර් දකිනවා. ඒ මිනිහේ එක අතක මුද්දකුත් දාලා තියෙනවා. ඉතින් කරන්න ආපු වැඩේත් පැත්තක තියලා තාර් බය වෙලා දුවනවා. එතකොටම එතන තිබ්බ මේ වදේකුත් කැඩෙනවා. ඊළඟට තාර යාළුවන්ට ගිහින් කියනවා මං ගේ පිටිපස්සේ මලමිනියක් දැක්ක කියලා. ඒ තාරට මීමැස්සු විදලා නිසා තාර කියන කිසි දෙයක් යාළුවන්ට තේරෙන්නේ නැහැ. මේ වෙලාවේ තාර දකිනවා නග්ගේ අතේ අර මිනිය තිබ්බා වගේ මගුල් මුද්දක් තියෙනවා. ඉතින් තාර නක් හොල්මනක් ගේ පිටිපස්සේ තියෙන්නේ නග්ගේ මිනිය කියලා අනිත් අයට කිව්වත් අනිත් අයට තාර කියන දේ තේරෙන්නේ නැහැ. තාර ඉක්මනට දුවලා ගිහින් නක් හොල්මනක් කියලා පොලේක ලියලා අනිත් අයටත් පෙන්නනවා. මෙතනදී තාර කියනවා මං නක් දිහා බැලුවේ නග්ගේ කකුල් දෙක යටින් මගේ කකුල් දෙක යටින් තමයි බලන්න ඕනේ කියලා. එතකොට තමයි නක් හොල්මනක් නම් අඳුර ගන්න පුළුවන් වෙන්නේ කියලා. මේ වෙලාවේ මෙතනට මාක් එනවා. මාක් දකිනවා මේගොල්ලෝ කොලයක් බල බල ඉඳලා හංග ගන්නවා. ඉතින් මාක් කොහොම හරි කොලේ උදුරගෙන කියවලා බලනවා. කොලේ දැක්කම මාක් හොඳටම බය වෙනවා. මෙතනදී යාළුවෝ හතර දෙනා වහින්න කලින් රෙදි ටික ගන්න ඕනේ කියලා මෙතනින් පැන ගන්නවා. ඊළඟට යාළුවෝ ටික දකිනවා මාක් නක් එක්ක කතා කරලා එයාව බදා ගන්නවා. වැස්සහින්ද කොලේ ලියපු අකුරු බොඳ වෙලා. ඉතින් මාක් කොලේ බැලුවම දැකලා තියෙන්නේ නක් මහතයි කියලා. එදා රෑ වුණාට පස්සේ චින් තාර් එක්ක යනවා මාක්ට මේ ගැන කියන්න. මේ වෙලාවේ අර තැබෑරුමේ හිටිය ගෑනු කෙනාගේ පුතා පුවාක්ටයි ඒයිටයි ඇවිල්ලා කියනවා අපේ අම්මව නක් මරලා දාලා ඕගොල්ලෝ නග්ගෙන් පරිස්සම් වෙලා ඉන්න කියලා. මේ ගෑනු කෙනාගේ මිනිහ තමයි අර කලින් ගඟේ පාවෙනවා පෙන්නුවේ. මේක අහලා චින්ටයි තාර්ටයි මේ ගැන කියන්න මේ දෙන්නත් මාක්ගේ ගෙදරට යනවා. මෙතනදී මේගොල්ලෝ මාක්ට මේ ගැන කියන්න යද්දිම නක් මෙතනට එනවා. ඒ හින්දා තාර් ඔයාගේ නෝනා ලෝක රූරජන වගේ ලස්සනයි. ඒක කියලා යන්න තමයි අපි මේ ආවේ කියලා යන්න හදනවා. එතකොටම නක් එයාලට රෑ කෑමට ආරාධනා කරනවා. ඒත් රෑ කෑමට කන්න තියෙන්නේ පණ පිටින් ඉන්න පණුවයි වේලිච්ච කොල්ල වගේකුයි. ඉතින් මෙතනදී නක් මේගොල්ලන්ට කරදරයක් කරයි කියන බයට මේගොල්ලෝ අමාරුවෙන් මේ කෑම කනවා. ඊට පස්සේ මාක් යාළුවන්ට සෙල්ලමක් කරන්න අඬ ගන්නවා. මේ සෙල්ලමේ කරන්න තියෙන්නේ එක්කෙනෙක් කොලයක් තෝරගෙන ඒ කොලේ ලියලා තියෙන දේ රඟපාලා පෙන්නුවම අනිත් අය ඒ මොකද්ද කියලා කියන්න ඕනේ. ඉතින් මෙතනදී චින් රඟපාලා පෙන්නුවම අනිත් අය ඒ මොකද්ද කියලා කියනවා. ඊළඟට තාර් කොලයක් තෝරගන්නවා. ඒ කොලේ තියෙන්නේ මලමිනිය කියලා. තාර් එක එක විදියට රඟපෑවත් මේගොල්ලන්ට උත්තරේ හොයාගන්න බෑ. ඉතින් මෙතනදී තාර් නක්කො පෙන්නනවා. එතකොටම චින් කියනවා මලමිනිය කියලා. ටික වේලාවක් ගිහින් තමයි මේගොල්ලන්ට තේරෙන්නේ වැඩේ වැරදුනා නේද කියලා. ඉතින් මේගොල්ලෝ අපි බත් එක ලිපිය තියලා ආවේ කියලා මෙතනින් පැන ගන්නවා. එතකොට මේගොල්ලන්ගේ පිටිපස්සේ නකුත් එනවා. මේ හින්දා මේගොල්ලෝ බය වෙලා අබල් ගාද්දි ඔරුව ආයෙත් අනික් පැත්තට කැරගෙනවා. ඒත් මේගොල්ලෝ කොහොම හරි මෙතනින් පැන ගන්නවා. එතනින් පස්සේ පෙන්නන්නේ මා නක් එක්ක ගමේ තියෙන හොල්මන් ගුහාවක් බලන්න යනවා. එතකොට යාළුවෝ මාක්ව බේරගන්න හිතාගෙන මාක්ගේ පස්සෙන් එනවා. මෙතනදී තාර් කියනවා මම මතුරුපු හාල් ටික පූජකයෙක්ගෙන් අරගෙන ආවා කියලා. ඊට පස්සේ නක් එයාට යනකන් ඉඳලා යාළුවෝ ටික මාක්ව ගැට ගහගෙන අරන් යන්න හදනවා. ඒත් මෙතන දොරවල් හිර වෙලා. මේ අතරේ නක් මාක්ව හොය හොය මෙයාලා ඉන්න පැත්තට එනවා. ඉතින් මේ යාළුවෝ මේ හොල්මන් ගුහාවේ තිබ්බ ඇඳුම් වගේක් ඇඳගෙන හොල්මන් වගේ බොරුවට රඟපානවා. ටික වේලාවකින් නක් මෙතනින් ගියාට පස්සේ මාක්ව අරන් යන්න හදනකොටම නක් ආයෙත් මෙතනට එනවා. ඉතින් තාර් එයා ගාව තිබ්බ මතුරු පහල් වගේකින් නක්ට ගහන්න යද්දි නක්ගේ එක අතක් දික් වෙලා තාර් වල්ලනවා. මේකට බය වෙලා කට්ටියම මාක්වත් උස්සගෙනම බිත්තියත් කඩාගෙන කැලේ පැත්තට දුවනවා. මෙතනදී තාර් බය වෙලා කෑ ගහනවා. බලද්දි තාර්ගේ ඇඟේ පැටලලා තියෙන්නේ හොල්මන් ගුහාවේ තිබ්බ පොරුවතක්. ඊළඟට මේගොල්ලෝ මාක්ව ලිව්වම මාක් මේගොල්ලන්ට හොඳටම බනිනවා. මම නක්ව කකුල් දෙක යටින් බලලා තියෙනවා එයා හොල්මනක් නෙවෙයි කියලා. මෙතනදී තාර් කල්පනා කරනවා එතකොට නක් හොල්මනක් නෙමෙයි හොල්මන කවුද කියලා. මාක් මෙතනින් එයාට ගියාට පස්සේ ෂින් තාර්ට කියනවා මම නක් අත දික් කරලා දෙහිගෙඩිය අහුලනවා දැකනේ කියලා. එතකොට තාර් කියන්නේ සමහර විට නක් කෝටුවක් පාවිච්චි කරලා දෙහිගෙඩිය අහුල ගන්න ඇති කියලා. මෙතනදී තාර කියනවා ගේ පිටිපස්සේ තිබ්බ මිනිහ අතේ තිබ්බ මගුල් මුද්ද වගේම මුද්ද මාග්ගේ අතේ තියෙනවද දන්නේ නැහැ. සමහර විට මාක් යුද්ධෙදි මැරිලා අපිත් එක්ක ඉන්නේ මාග්ගේ හොල්මන වෙන්න පුළුවන් කියලා. ඉතින් තාර් මාග්ගාවට ගිහින් මාග්ගේ අතේ මුද්ද තියෙනවද බලනවා. අත තුවාල වෙලා හින්දා මාක් ඒ මුද්ද බෙල්ලේ දාගෙන. එතකොටම තාර් මතුරුපු හාල් වලින් මාක්ට ගහනවා. හාල් ටික වැතුන ගමන් මාක් හොල්මනක් වගේ කෑ ගහනවා.
ඉතින් කට්ටියම හොඳටම බය වෙලා මෙතනින් දුවලා යනවා. ඈතට ගිහිල්ලා නැවතුණාට පස්සේ චින් අහනවා එතකොට ඇයි නක් අපිට අමු කොළ වගේකුයි පණුවේ කන්න දුන්නේ කියලා. මේක අහලා පුවාක් කියන්නේ ඒ කෑමවල රසායන ද්‍රව්‍ය නැති නිසා ඒ කෑම තමයි ඇඟට හොඳ. ඒ හින්දා අපිට ඒ කෑම දෙන්නේ නැත්තේ කියලා. ඉතින් මෙතනදී මේගොල්ලෝ කතා වෙන්නේ අපිට නක්ව මෙහෙ තනියම දාලා යන්න බෑ. අපි නක්වත් අරගෙන මෙහෙන් යමු කියලා. ඒත් නක් මාක්ව දාලා යන්න කැමති නැති නිසා මේගොල්ලෝ නක් ගාවට ගිහිල්ලා කියනවා යුද්ධෙ හින්දා අපේ හතුරෝ මේ පැත්තට ඇවිල්ලා ඒ හින්දා අපිට මෙහෙන් යන්න වෙනවා. මාක් අපිට කිව්වා ඔයාවත් එක්කන් එන්න. එයා කෑම අරගෙන ගඟේ කෙළවරට එන්නම් කිව්වයි කියලා. ඉතින් මෙයාලා බෝට්ටුවෙන් යන්න හදද්දි බෝට්ටුවේ බර වැඩි වෙලා වතුර පිරෙන්න ගන්නවා. මේ හින්දා මේගොල්ලෝ බෝට්ටුවේ තිබ්බ දේවල් වතුරට දැම්මා. බෝට්ටුවේ බර වැඩි. ඉතින් තාර් අබල් දෙකත් විසි කරනවා. අබල් දෙක ටික දුරක් ගහගෙන ගියාට පස්සේ තමයි මේගොල්ලන්ට තේරෙන්නේ දැන් යන්න විදිහක් නෑ නේද කියලා. මෙහෙම ඉද්දි එකපාරටම මාක් මේගොල්ලන්ගේ දිහාවට පීනගෙන එනවා. මෙතනදී නක් ආනවා මෙතන මොකද වෙන්නේ කියලා. එතකොට මේගොල්ලෝ කියන්නේ මාක් යුද්ධයේදී මැරිලා මේ මාක්ගේ හොල්මන ඉන්නේ කියලා. මාක් බෝට්ටුව ගාවට එද්දිම මාගේ කකුල කෙන්ද පෙරලිලා මාක්ව ගිලෙන්න ගන්නවා. ඉතින් මෙයාලා හොල්මන් ගිලෙන්න විදිහක් නෑ කියලා කතා වෙලා මාක්වත් බෝට්ටුවට නග ගන්නවා. මෙතනදී මාක් කියනවා කලින් මතුරුපු ආල් වලින් ගැව්වම කෑ ගැව්වේ මගේ පපුවේ තිබ්බ තුවාලෙට ආල්ලට ගිය හින්දා කියලා. ඉතින් මෙතනදී තාර් කල්පනා කරනවා කවුද එතකොට හොල්මන කියලා. එතකොටම ඒ ගාව තිබ්බ අර වගේම මුද්දක් බිමට වැටෙනවා. ඉතින් හැමෝම ඇත්ත හොල්මන ඒයි තමයි කියලා ඒයිව ගඟට තල්ලු කරනවා. මෙතනදී ඒයි ගිලෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ අතින් හබල් ගාගෙන යද්දි නක් හබලක් දෙනවා. ටික වේලාවක් ගියාට පස්සේ තමයි තාරට තේරෙන්නේ ඈත තිබ්බ හබල නක් ගත්තේ කොහොමද කියලා. මෙතනදී තාර් කකුල් දෙක යටින් නක් දිහා බලනවා. තාර් අනිත් අයට පැත්තට වෙන්න කියලා කිව්වත් මේ අය නක්ව පේන විදිහට පැත්තට වෙන්නේ නැහැ. ඉතින් තාර් සින්දුවක් කියනවා. මේ සින්දුව මේ යාළුවෝ පස් දෙනා හැමතිස්සෙම කියන සින්දුවක්. මේ සින්දුව ඉවර වෙද්දි ඔක්කොම අය පැත්තට නැමෙන්න ඕනේ. ඉතින් තාර් මේක කියනවා. අන්තිමේදී ඔක්කොම අය පැත්තට නැමෙනවා. එතකොටම තාර් නක් තමයි හොල්මන කියලා කෑ ගහනවා. ඒ වෙලාවේ නක් අත දික් කරලා මාක්ව අල්ලනවා. ඉතින් යාළුවෝ ටික මාක්වත් ඇදගෙනම බෝට්ටුවෙන් ගඟට පැනලා පීනනවා. ඒත් චින්ට පීනන්න බැරි හින්දා එයා බෝට්ටුවේ ඉන්නවා. එතකොටම නක් අත් දෙක දික් කරලා චින්ගේ මූණ අල්ලනවා. ඒත් එක්කම චින් හයියෙන් පීනගෙන කුරට එනවා. ඊළඟට මේගොල්ලෝ මාක්වත් ඇඳගෙන පූජකයෙක් ගාවට එක්කගෙන යනවා. ඊට පස්සේ මේගොල්ලෝ වටේටම මතුරුපු නූල් බැඳලා මේ පූජකයා මතුරනවා. එතකොටම නක් මෙතනට එනවා. ඉතින් මේ පූජකයා මතුරුපු වතුර අරගෙන නක්ගේ ඇඟට ගිනකොට නක් කෑ ගහනවා. මේක දැකලා මාක් මගේ නෝනාට කරදර කරන්න එපා කියලා දඟලනකොට මතුරුපු වතුර ටික හැලෙනවා. එතකොට මේ පූජකයා කියනවා මට මතුරුපු කාල් ටික දෙන්න කියලා. බලද්දි ෂින් ඒ ටික එතන හිටිය කුරුල්ලන්ට කන්න දෙන ගමන් ඉන්නේ. එතකොට මේක දැකලා පුවාක්ට හොඳටම කේන්ති ගිහින් ෂින්ට ගහනවා. මෙතනදී මේ පූජකයා කියනවා අපි මතුරුපු නූල් ඇතුලේ ඉන්න නිසා බය වෙන්න දෙයක් නැහැ. අපි ආරක්ෂිතයි කියලා. එතකොටම මාක් දඟලද්දි මාක්ගේ කකුල පූජකයාගේ ඇඟේ වැදිලා මේ පූජකයා නක් ගාවට විසි වෙනවා. එතකොටම මෙතන තිබ්බ ඉටි පන්දන් නිවිලා ගිහින් ටික වේලාවක් ගිහින් ආයෙත් පත්තු වෙනවා. ඒ වෙද්දි හැමෝම මතුරු නූල් වලින් ඇතිලා ඉන්නේ. එතකොටම මේ පූජකයා මට යන්න වෙලාව හරි කියලා මෙතනින් පැනලා යනවා. මෙතනදී නක් මෙයාලා ළඟට එද්දි මේගොල්ලෝ අනිත් දොරෙන් පැනලා යන්න හදන්නේ. එතකොටම ඒයි මෙතනට එනවා. මේගොල්ලෝ දුවන්න යද්දි ඒයිවත් පෙරලගෙන බිමට වැටෙනවා. ඒයි මේගොල්ලන්ට කියන්නේ මේ දවස්වල මට සල්ලි ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා මම මලමිනියේ තිබ්බ මුද්ද හොරකම් කරා කියලා. මේ වෙලාවේ නක් මාක්ටාන්ට ගහනවා. ඉතින් යාළුවෝ මාක්ට යන්න දෙන්නේ නැතුව නක්ට කියනවා ඔයා තැබෑරුමේ හිටිය ගෑනු කෙනාවත් මැරුව නේද කියලා. එතකොට නක් කියන්නේ ඒ ගෑනු කෙනා බීලා ඉද්දි ගඟට වැටලා තමයි මැරුණේ කියලා. මෙතනදී නක් මම මාක්ට ගොඩක් ආදරය කරනවා කියලා ඇත්ත කිව්වේ නැති එකට මාක්ගෙන් සමාව ඉල්ලනවා. එතකොට මාක් කියන්නේ ඔයා හොල්මනක් කියලා මං කලින් ඉඳන්ම දන්නවා. එදා යාළුවෝ ඔයාට බය වෙලා දුවද්දි මම කකුල් දෙක යටින් බැලුවා. ඊට පස්සේ මට ගේ පිටිපස්සේ තිබ්බ මිනිහත් හම්බුණා. ඔයා හොල්මනක් කියලා දැනගෙන තමයි මම හිටියේ. ඒත් මං ඔයත් එක්ක ජීවත් වුණේ ඔයාට ආදරය නිසා කියලා. අන්තිමේදී මේ දෙන්න හැමදාමත් එකට ඉන්න තීරණය කරනවා. ඉතින් මේක දැකලා මාක්ගේ යාළුවන්ට දුක හිතෙනවා. ඉතින් ඊළඟට පෙන්වන්නේ නක් එයාගේ බලය පාවිච්චි කරලා ගමේ අයටත් උදව් කරනවා. අර හොල්මන් ගුහාවේ හොල්මනක් වගේ තරඟපානවා. ඉතින් මේ විදිහට මේ කතාව ඉවර වෙනවා.